වාසු නැහැ මේ මට වැඩ දෙන්න කියලා කිව්වද? එන මල්ලේගෙන් අර පිටිප් පොඩක් හම්බ වෙනවද? හරි වාසු නැහැ. වාසු නැහැ මේ ප්‍රදීප් කියන්නේ. මන් තමයි මල්ලි. වාසු නැහැ මේ අර පේන්ට් වැඩ දෙන්න කියලා කිව්වේ වාසු නැහැ. මල්ලි වාදා වෙන්න. එන්න මං කියන වැඩේ පිළිවෙලට කරන්න. උදේට කපලා ගන්න මේක අත්තන් ගන්න කපා ගන්න ඕනේ. හලෝ සුදු. මොකද කරන්නේ? A few minutes later. මම කොහොමද අනේ එකපාරට බයිසිකලයක් ගන්න කියන්න ඔයාම. මගේ අතේ මම අද තමයි ඉස්සෙල්ලාම වැඩට ආවේ. ඔයාට තේරෙන්න දුච්චරට මොකද? Music license. 1 hour later. හෙලෝ. ඔයා කියන විදිහට කොහොමද මම ඉතින් කරන්න කියන්නකෝ. දැන් බලන්නකෝ අද ගියපු ජොබ් එකක් නැති වුණා. ඔයා කියන විදිහට කරන්න බෑනේ ඉතින් මට ජොබ් එක නැතුව බයිසිකලයක් ගන්නෙ කොහොමද මම? හෙලෝ. සුදු සුදුට මම සැරෙන් කතා කරා වැඩිද දන්නේ. ජොබ් එකක් නැතුව කොහොමද මම බයිසිකලයක් ගන්න? කමන්නේ මම මොනවා හරි කරලා බයිසිකලයක් ගන්න. මට උණු ඔනෙත් ගානින්න නන්නෙත් නෑ එනවා නේ නීතම නම් ඔත්නුවනම හමුවෙන් මනු ගාවම නතර වුණා උත්තිගෙන්නවා කාල කන්නේ නමුතු මනුතිකද හුද්ද කරන්නේ මරන්න මේ කාල කන්‍යාවචි අරට මුහිතන නන්න යන්නේ යම්මු බලන්න kami hurin nungguin itamain na nila Anton nang ada naman naman ma iwalo na ba yun ගහන්නේ බා. mali nali puni ka na naman nga na di ba mahal di ba maganda ka na di ba මං ඇත්ත කියන්නම් අයියේ ගහන්නේ බා. ඊම. මං ඇත්ත කියන්නම් අයියේ. නෑ ඇත්ත විස්තරේ මේකයි අයියේ. මම අද ආහාපුරා කියලා ඉස්ලාම ජොබ් එකකට ගියායි. කිල්ල හැම වෙලේම කෝල් කරනවා කියලා ජොබ් එකමුත් මාව එලෙව්වයි. කිල්ල හැම වෙලේම කියන්නේ මට බයිසිකලයක් ගන්න කියලායි. යාගේ යාළුත් එක්ක ට්‍රිප් යනවා කියලා මටත් බයිසිකලයක් ගන්න කියලා අයියේ හැම වෙලේම බයිසිකලයක් කොහොමද ගන්න ඉතින් මම. ඉන්න තමයි අයියේ මම මේ ගෙදරට පයින්න කියලා කිව්වේ. එහෙම කියන ගෙවල් වලට බැලලා නිනෝනේ අකෝ.
උඹට නම් විනාශයක් දානවත් ගන්න විදියක් නැද්ද? අපේ සල්ලි නෑ ගන්න වාහනේ ගන්න. ඉතින් උඹ රත්නාවෙන් එනවා මගේ වනේ. අනේ උඹ නෑ දින අරන් බෑන්න උඹත් මොල්ලෙන්නේ. ඉන්නවත් දන්නෙත් නෑ ෆෝන් ගත්තා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ බඩුවක් ගත්තා බිල්ල එකක් දෙන්නේ නෑ අප්පා ෂික් පායනවා බයික් එක නම් තියෙනවා බඩු ගෙදර ඇති බලමු ගිහින් අනේ මාරිසි ගයියා මොකද මම කෝල් ගන්න ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ කොහොම මං එදා දුන්නේ ගැප් එක අඩෝ කැප් එකද බං කැප් එක රයිට් බචා මේ දා ට්‍රිප් එක දාන් ගියා බං උඹේ කැප් එක පට්ට ගතිය ඈ මේ හරි කැප් එක තියෙනවා බය වෙන්න දෙයක් නෑ හරි බං කැප් එක නේද කැප් එක තියෙන ගුණයාගේ වෑන් එක ඉවර යන්න මං කොහේ හරි යන්න අම්මද දිරි මාරියා ගුණේ කොහෙද යන්නේ? නෑනේ නවතින් දැක්කේ මේ ඒකනේ බුලට් දෙකක් ඇවිත් ඉන්නේ වැඩක් කරගන්න තියෙන්නේ. ඔල්ලන පොඩි දුක් සීන් එකක් තමයි වෙලා තියෙන්නේ. ඔයාගේ පොඩි අයිඩියා එකක් දාන්න තමයි මම ඔල්ලා වෙක්කන්නා මම විතරේ පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. සටපට ඩුංගාලා අයිඩියා නම් දෙන්න පුළුවන් දුක් සීන් එක කියලා ඉන්නකෝ මට අයියා මේකයි අයියා කිටියෙම කිව්වොත් මට වෙන්න ඕන දේ අයියා. අතේ සල්ලි නෑ අයියා කෑල්ල හැම වෙලෙම බල කරනවා අයියා බයිසිකලයක් ගන්න කියලා. අයියලාට පුළුවන් නම් මට උදව්වක් කරන්න අයියා මොකක් කර අයිඩියා එකක් දෙන්නකෝ බයිසිකලයක් ගන්න අයියා. මල්ලි සටපට ඩුංගාලා අයිඩියා එකක් දෙන්නම්. ඔලිය එනවා මම කියන විදිහට ඉස්සෙල්ලා වැඩේ කරපන්. ඔය වැඩේ අයිඩියා එක හම්බුණා කියලා හිතාගනින් ඈ. හරි මචං හරි මේ හරියක් වෑන් එක කීයද දෙන වෑන් එක ආය හතරට එනවා හතරට හරි මේ ගත්ත අය ඔක්කොම දෙනවා අරුඩත් කිව්වන් ඩබල් කරලා දෙන්නේ නෑ සල්ලි කෑෂ් ඇවිල්ලා තියෙන්නේ කෑෂ් නෑ යනවා සුන්ගල ගියා මේ අයියා මට බයික් එකක්වත් තරන් දීවි. උඹ මගුලන් ඉන්න මූ තනි මනුස්සයෙක් ගාන්නේ. මුංගල ඇවිල්ලා සල්ලි ගෙවනවා හරි චෙරියෝ උස්සන්න බයි මල්ලි සල්ලි ගැන කතාවක් නම් ඇහුණාම ගතවන්ට එක හම්බෙයිද? ඇද්දිලා තියෙන බඩු අකුරත් එක්කම දැන් සල්ලි ගේන්න යන්නේ ඩබල් කරලා දෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. වෑන් එක නෝකත් තෙල් ගහන්න සල්ලි නෑනේ තෙල් ගහන්න. මේ ඇත්තද මේ අකන් කියන්නේ? නැත්නම් අපිට ලිස්සාසලි මෙන්න අපි ජෙක් දාලා මැලුවා. බඩු ඇදිලා තියෙන්නේ වෑන් එක ආපු ගමන් අපි ගියා. මං ගැන මං උඹ ගැන වැරදිද මං හිතා හිටියේ ගමේ උන් කියන කතා අහලා නෑ ඌ හැමදේම මනුස්සිනේ. ඕකේ උඹට ගමට යන්න මොකද සල්ලි අඩුපාඩුවක් එහෙම තියෙනවද? බයෙන් දෙපා මම එකක් දෙන්නම්. මම ඩබල් කරලා ගෙවනකෝ නේද? නේ? හරි උඹට දැන් කීයක් විතර ඕනේ නේද? වැඩියෙන් නෑ 5000ක් තිබ්බනම් ඇතියේ. එන මාසි මං ගියා. එන හෙට හම්බෙමු. මූමනේ එයා ඉන්නත් මනුස්සයෙක් දාගත්තේ. ඔයා මෙයාගේ වැඩේ කරලා දීලා ඉන්නකො ඉස්සෙල්ලා. වරෙන් කමල්ලි උඹට සතපල ඩුංගාල අයිඩියක් දෙන්න. ඊ මගේ ගැප් එක බං. ගැප් එක දෙන්නම් ගැප් එක. වරෙන් මල්ලි අයිඩියක් දෙන්න වෙයි. මෙයා උන අයිඩියා ගානේ. උඹට යාළුවෝ ඉන්නවා. ඔව්. නෑදෑයෝ ඉන්නවා. ඔව්. මරියා කැප් එක බං. කැප් එකද? කැප් එක දෙන්නම් යකෝ කැප් එක. හොඳ මේ යාළුවට කෝල් එකක් ගනිමු. ඉල්ලුවා 5000. වජිර අයියා මේ පොඩි උදව්වක් කරන්නකෝ. මට තියෙනවා රුපියල් 5000ක් දෙන්නකෝ අයියා. ඕ අයියා. හරි අයියා හරි අයියා මම account number දාන්න අයියා හරි. හරි දැන් මේ උඹ යාළුවෝ ඔක්කොම කතා කරලා 5000 ගන්න ඉල්ලගනින්. උඹ නෑ බෑ ඔක්කොම කතා කරලා 5000 ගන්න ඉල්ලගනින්. යකෝ මගේ කැප් එක දීපන්. කැප් එක දෙන්න යකෝ.
මල්ලි දැන් බලපන් උඹේ account එක කීයක් වැටලා තියෙනවද කියලා. අයියා කෝල් කරපු විදියට නම් අයියා ලක්ෂ 5කට වැඩිය වැටෙන්න ඕන. ලක්ෂ 3ක් විතර වැටලා තියෙනවා. ලස්ස 3ක් මල්ලි ලස්ස 3 හොඳටම ඇති මල්ලි. මගේ කැප් එක දෙන්න යකෝ. හරි යන්. යාළුවෙක් ළඟ බයික් එකක් තියෙනවා. ලක්ෂ 3කන්නේ. බයික් එක ගමු. හැබැයි මට 120 කොමිස් එක ඕනේ. පරිසි කැප් එක දෙන්න යකෝ. මේක තමයි වාහනේ. මේ තියෙන මං කියව වන්දිය. සැබ වන්දිය. හොඳ වාහනේනේ. පුස්පේ කවුද මේ වරෙන්කෝ බං යාළුවෙක් එක්කන් ආව වන්දිය දෙනවා කිව්වනේ පොඩ්ඩක් බලලා කතා කරමු වරෙන්කෝ අම්මා මගේ කැප් එක බලමුන්නකෝ මගේ කැප් එක මම මේක හොයාගත්තේ කුංචි කාමරට යන්න යට තිබිලා බලත් ඕන මගුලක් නැහනේ ඇහිඳිනේ කටේ දාගන්න හරි වරෙන්කෝ වැඩේ කරමුකෝ උඹ එදා කිව්වේ 2.80යිනේ වරෙන්කෝ නෑ මං කිව්වේ 2.60ක් නෑ 2.80යිනේ කිව්වේ ඒ ගාන තමයි එතනින් එහාට 7-5ක් අඩු නෑ අර වරෙන් ඩොකියුමන්ට් එක දැන් දුන්නත් දැන් අරන් ගියා හරි ඩොකියුමන්ට් ටික ඔක්කොම හරි හරියට බලන්න එයා දැන් මෙහෙමයි එළින්ම මෙයාගේ account number සල්ලි ටික transfer අපි දන්නේ නැහැ වැඩි නේ වෙලා. මේ කැප්මල්ලි. වැඩි වෙලා උයි අපි දන්නේ නැහැ. මට account number එක දෙන්න ඕන. බලන්න ඔයා හරි ආවනේ හරි තෝ දැන් ඉතිරි 20 ඒක මට ට්‍රාන්ස්ෆර් කරන්න අර වැඩිනේ අයියේ. දැන් මේක ලක්ෂ 3ක් දීලා ගත්තා වගේ නෙමෙයි අයියේ මේක මං ගෙවන්නේ කොහොමද? උඹ එක්කෙනෙක්ගෙන් ගත්තත් ලක්ෂ 3ක් උට නෑයි. උඹ ෆිනෑන්ස් එකකින් ගත්තත් ෆිනෑන්ස් එකට ලක්ෂ 3ක් නෑ. හැබැයි උඹට කවුරු කතා කරත් උඹේ කතා කරන එකාට ණය රුපියල් 5000යි. දැන් තේරුණාද?